ඊළඟට කවුද අපේ පසි මල්ලි පසිඳුවා මමා මේ පැත්ත බලන්න. එයාට නම් හොඳටම ඇති. අපි කට්ටියම පීක් එකට ආවා. බලන්න. මහන්සි ඇතන ගොඩක් ඇත්තටම කට්ටියටම. දැන් ඉන්නේ 360 view එකක් ගන්න පුළුවන් පොයින්ට් එකක. බලන්නකෝ කොහොමද කියලා view එක. අපි දැන් යන්නේ දෙවෙනි කැම්පින් සයිට් එක. දෙවෙනි කියන්නේ උඩම තියෙන පීකේ තියෙන කැම්පින් සයිට් එකට. කොත්තු මේක මෙයාට අරගෙන ඉන්න පොඩ්ඩක් මේ පොඩි දෙන්න ඕනේ ඒකට තට්ටුවක්. හරි එයා තට්ටුවක් දෙන්න හොඳටම. අන්නේ දේ තමයි කරන්න ඕනේ. තට්ටු කර. අන්නේම තට්ටු කරන්න ඕනේ හොඳට. තට්ටු කරන්නාට දුර ඇරි. අපි මේ අනිත් එක්ක ඉන්න හොඳට කිකි. මේ කුකින් මාස්ටර් එකේ වැඩ කරලා අපි කිරි කෝපි හදන්නේ. කන්දෙන් කාලක් විතර නැගලා ඉන්නේ මේ වෙද්දි පොඩ්ඩක් ඉන්න බලන්න වෙද්දි දැනට මෙහෙමයි අපිට පේන view එක. ඔව් පළවෙනි එකේ අපේ කසුනා ඉන්නවා. මමත් මේ ඉන්නවා. ඊළඟට කවුද අපේ පසි මල්ලි පසිඳුවා මමා මේ පැත්ත බලන්න. එයාට නම් හොඳටම ඇති. වීඩියෝ සම්පූර්ණ වෙලා තින්න ආයෙත් නස්ටික් වෙන්න බෑ. අපි දැන් කන්දෙන් මං හිතනවා භාගයක් විතර නැගලා ඇති කියලා. දැන් අපි ඉන්නේ පිළිම කුරු ගස් තියෙන හරිය නේද? බොන්සයි වගේ ටිකක් තියෙන්නේ. ඒක තමයි ටිකක් තියෙන විවිධත්වය.
කුරුගස් පල්ලෙහා මට්ටමින් ඉහළ මට්ටමට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ කුරුගස් වල ඉහළ මට්ටම පේන්නේ මේ විදියට. පොඩ්ඩක් zoom කරලා ගන්න. අපේ කට්ටිය කොහමද? දැන් නම් අපි දෙවෙනි පීක් එකට යන්නේ. අපි වීඩියෝ එකක් ගන්න වෙනවා පළවෙනි පීක් එකේ. අපි යද්දි පීක් එකේ වීඩියෝ එකක් ගන්නම්. දෙවෙනි පීක් එකටම යන ගමන් ඉන්නේ. බලන්න view එක. ඉතින් තියෙන view එක ඉතින් ආවට පාඩුනේ යාළුවෙත් ඈ. පල්ලම තල්ල මේ පල්ලෙහා හරිය. view එක අපි ඉතින් view එක බලන්න ඉන්නකෝ. අපි ආවේ මං zoom කරන්නම්. අර තියෙන්නේ අර ගෙවල් ටිකක් පේන්නේ ඔයගොල්ලන්ට. ඒ හරියෙන් තමයි අපි හයික් එක පටන් ගත්තේ. එන්න ස්ටේෂන් එක හරි. බලන්න මෙතන දුර කියලා කියලා හෙද්දි. මේ හරිය කඳු ගොඩම පේනවා දැන්. බලාකොළු ගොඩක් උඩ තමයි ඉතින් අපි ඉන්නේ. අද සුපිරි කැම්පින් එකක් වේවි අනිවාර්යයෙන්ම. අපි කට්ටියම පීක් එකට ආවා. බලන්න ඒක මහන්සි ඇතන ගොඩක් ඇත්තට කට්ටියටම. සෙල්ලම් නෑ ටිකක් කාඩ් ගොඩම මේ පීක් එකක් තියෙන මේකේ. අපි දැන් සෙකන්ඩ් පීක් එකේ කැම්පින් සයිට් එකට තමයි මේ යන්නේ. අන්න view එක අපි දැන් නම් ආවා ධාරානිපාත පීක් එකක් තියෙන්නේ. සෝරි මේ ධාරානිපාත බැවුමක් තියෙන්නේ මෙතන. මේක තමයි ගොඩක් කට්ටියට පේන්නේ පහලින් එනකොට අර ගලක් එක්ක තියෙන මේ එන බැවුමක් වගේ පේනවා මෙතන මේ පල්ලෙහාට. එතන පල්ලෙහාට වැස්සාම වීඩියෝ ෂොට් එකක් ගන්නම්කෝ. දැන්ට බලන්න කොහොමද කියලා මෙතන view එක. පල්ලෙහා ගස් ටිකේ කොළ එහෙම පොඩ්ඩක් zoom කරලා ගන්නම්කෝ. අර බොන්සයි වෙලා වගේ තියෙනවා ගස් පුරු විදිහට. ඒක වෙනම ලොකයක් තියෙන්නේ එතන. පැයක් වුණත් බලන් ඉන්න හිතනවා ඉතින්. දැන් ඉන්නේ 360 view එකක් ගන්න පුළුවන් පොයින්ට් එකක. බලන්නකෝ කොහොමද කියලා view එක. එහා පැත්තේ කැලාවක් නැහැ මැදින් කඳු දෙක මැදින් යනවා වතුර පාරක් බා මෙතන ඔය අන්දේරිකල ඩෑම් එකට වතුර යන්නේ මේ උන් දැන් මම වතුර සුපිරි නේද? ඒකට යන පාරක් නැද්ද බා කසුන් පොඩ්ඩක් එහාට එන්නකෝ. වතුර ගතයි හරි කවන්නේ ඔහොම ඉන්න ඔහොම. කොම් පාත් වෙන කොට හරි. සමාන වීඩියෝ එකේ එනවා මම දාගමු තාත් තිබ්බොත් කට්ටියම යනවා ගැම්මට. දැන් අපි යන්නේ අපේ කැම්පින් සයිට් එකට. කලින් කට්ටිය කැම්ප් කරපු තැනක් තියෙනවා මෙහෙ. එතන තමයි කට්ටියම යන්නේ. මේක මිටි කැලාවක් තියෙන්නේ. ඒ වුණාට ඉතින් අපේ ඔළුවට ලුවමත් වඩා පොඩ්ඩක් විතර උසයි. අඩි 6ක 7ක වගේ පොඩි මිටි කැලාවක් තියෙන්නේ. අර තියෙන්නේ යන්න පුළුවන් ඉහළම පීක් එක.
එතනට නම් අපි යන්නේ නැහැ අද. අපි දෙවෙනි පීක් එකේ තමයි එනේ. දෙවෙනි කියන්නේ ඉහළම තැනට ටිකක් පහළින් තමයි අපි ඉන්න බලාපොරොත්තු තියෙන්නේ අද. ඔන්න අපේ පළවෙනි කැම්පින් පළවෙනි මේ සෝරි දෙවෙනි කැම්පින් සයිට් එකට ආවා. පළවෙනි එක තිබ්බේ පල්ලෙහා මේ ෆස්ට් පීක් එකේ. එතන නම් ඉතින් අපි ටාගට් කරගෙන ආවේ අනිත් තැන උඩම කැම්පින් එකට. බං එතන නෑ එහාට යන්න ඕනේ. මෙතනින් තමයි එහා දැන් ඊළඟ කැම්පින් එකට යන්න තියෙන්නේ. අපි ඒකත් පොඩ්ඩක් බලනවා. එතන හොඳ වුණොත් එතන ඉන්නවා. නැත්තම් එතන තමයි අද දවසේ අපි ගත වෙන්නේ. අපි ඇත්තටම අර ඉස්සෙල්ලා පීක් එකට ඇවිල්ලා පස්සේ තීරණය කරා අපි උඩම පීක් එකටම යනවා කියලා. දැන් අපි මේ ඉන්නේ උඩම පීක් එකේ මුදුනට පොඩ්ඩක් පහළින්. එකපාරට මේ විනාඩි 5ක් ඇතුළත ක්ලයිමේට් එක පටගාල වෙනස් වුණා. බලන්න පල්ලෙහා මීදුම සම්පූර්ණයෙන්ම වැහිලා යනවා දැන්. මේ දැන් සුළු මොහොතකට කලින් හොඳටම පේන්න තිබ්බ පල්ලෙහා සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහෙනවා දැන්. පොඩි පොදයක් වගේ යනවා. නැචර අවුලක් නැහැ. පල්ලෙහා මුළු සම්පූර්ණයෙන්ම වැහෙනවා මීදුමෙන්. මම හිතන්නේ තව විනාඩි 2ක් 3ක් යනකොට කිසිම දෙයක් පේන්නේ නැහැ. අපි දැන් මේ යන්නේ දෙවෙනි කැම්පින් සයිට් එක. දෙවෙනි කියන්නේ උඩම තියෙන පීකේ තියෙන කැම්පින් සයිට් එකට. බලමු කොහොමද කියලා. මම හිතන්නේ තව ගොඩක් දුර නැහැ. අපි කට්ටිය ගියා මම හිතන්නේ. මේ කැම්පින් සයිට් එක හම්බුණාද? හම්බුණාද කැම්පින් සයිට් එක? මෙතනත් පොඩ්ඩක් කැම්ප් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා අපිට. ඒ වුණාට මෙතන නම් කැම්ප් කරන්න අමාරුයි. බෑ නේද බං? අතෙන්ට වල්ලූර එක සතෙක් එන්නේ නෑ බං. එතන සතෙක්ක පුල්ටක තිබ්බද ගියාම? ඔව් එතනට යන්නේ. කියන්නේ වැඩි මං කියන්නේ. අම්මෝ. බොරු කියනවනේ මම බයයි මචං ඔය කල්ලන් වැඩි සංගම්. කොහමද? සුප්‍රීම විව් එකක් තියෙන්නේ. මීදුම තිබ්බේ නැත්තම් ඒත් මීදුමත් එක්ක නියම වයිබ් එකක් තියෙනවා එතන. අර යන්න. රතනා. උయ్యා අර යන්න බලන්න නෑ අපි දැනට නම් එන්න පුළුවන් උඩම පීක් එකට ආවා. තවත් ටිකක් එහාට යන්න පුළුවන්. අපි එහාට යන්නේ නැහැ. මේ එතන උඩ තව කැම්ප් කරන්න තැනක් නැහැ අපිට. ඒ නිසා අපි හම්බෙච්ච අපේ අනිත් කැම්ප් සයිට් එකට යනවා. උදේට හොඳ සන්රයිස් එක බලාගෙන පුළුවන් එයි. වැස්ස නැති වුණා ඉතින්. එහෙනම් අපි ආයි මෙතනින් තව පොඩ්ඩක් පල්ලෙහාට යනවා. ඕක එළියටම දාන්න. කූර එළියටම ගන්නවා. එළිය මේක එළිය දානවද? ඔව් ඔව්. සුවා දාලා ඈ. ඒ ඉක්කන කප. තව ටිකක් එළියට ගන්න. දාන්නේ කොහොමද? උඹ දාන්න ඕනේ. මං කුඩරන් ගහන්නේ. අර කුඩරන් ගහලා තියනවද බා? ඔබ ගහලා තියනවද? ඔව්. මේක ඇතුලේ වෝටර් ප්‍රූෆ්ද? නෑ. තිරාවටද? තිරාවට කියන්නේ. වෝටර් ප්‍රූෆ් නෑ. උස්තාදේ ඇතුලේ ජැකට් දාන්න ඉන්න ඕනේ. ඒකට එකක් මැව්වයකෝ 5000ක් දීලා. බෝ එක්ක අන්දලා දීලා තින්නේ මේක. පොළමින්න ගත්තේ. ඔටුවේ 30000ක් යකෝ හොඳ එක. 30000ක් විතර ගන්නකොට ලාභනේ බා හරි එකකින්. මචං ඔතනින් කට්ට දාන්න. මේ රවුමද? රවුම පල්ලෙහාට තියෙන මේක උඩට. ඒ දිග වැඩි බං. කො මැදි මුස. ඔබ තනියෙන්ද මේක ඇහුව කවුද? ඔව්. ජර්නි කරන්නේද? මුලින් තියෙන එකට කට්ටේ යටට. බොහොම මහන්සි. ඔව් හරි. මේ පැත්තට අනිත් පැත්ත. මේ පැත්තෙන් ගන්නේ. තියෙන්න බෑ යකෝ. මේ දොර එහෙ ඉර රක්කල්ලන්ට දෙන්න පිටින්නව නේ. උපදෙස් දුන්න. වලේ. වැඩ. මේක ඇතුළට දැන් බෑග් ටික දාතේද? කට්ටිය බොහොම මහන්සි. දෙන්නක වට ගාලා සෙටප් කරගන්නවා. උඩ දෙවෙනව නේද? හරිය ඉස්සරහට ගන්න. උඩ දැලන්නේ අඩා තියෙන්නේ. උලකට. ඒ මේක උලකට. නෑ මේක තියෙනවා ක්ලිප් තියෙනවා. මේ මෙහෙ දෙවෙන කේප් එක.
මෙන්න මේක දා කවින්දු මේකත් දා මේ හරියට වීඩියෝ එකක් දන්නේ නැහැ හොඳේ මම පස්සේ නම් කියන්න එපා මේ තෙමීගෙන වීඩියෝ කරන්නේ Wow. ඔය දැම්ම ගහන්න එපා කසුනා ඔය දර ටිකට මේ මොකක් ඔය ඔන්නගේ වහලා තියන්න එපා ලාම්පුතල දැම්මද මේ දැම්ම වතු කරන යමු කරන්න බෑ shopping කාර්යය දාන්න මේක අල්ලන්නේ ඔය දාර තේමිලා දින නේද හරි shopping කාර්යය අල්ලන්නේ තව දැන් පත් වෙන්නේ නේද ඔය පත් වෙන ගන්න යමු කිනි ගොඩකුත් නැතුව මේ ටකල් රේන් කාර්යය අල්ලන්න දාන්න දාර ටික දෙන්නේ නැහැ මට වීඩියෝ කරන්න දෙන්න දැන් ඔව් මේවත් අය කවිඳු යනවා ඉනි ගලන්න ගම්මක් මෙන්න මේ ගහට දාන්න අර ගහට නේ අර කියලා අර මං පම්පයක් දාන්න ගියේ ඒකට දාන්න ඕ ඊ නෑ මේකට දාන්න ඔව් මේ අස්සයි බර දාලා අල්ලනවා වීඩියෝ විනාඩි කීයක්ද වන්ද 11:59 අවුලන්නේ 30 ඒක දාන් අර ගහට කඩලා වරෙන්කෝ මහා වෘත්තයක් දැන් බින්දන්නේ පුකෙන්ද මේ අයිනෝ මේ මම වීඩියෝ එක නවත්තනවා මටත් මාත් වැඩක් කරන්න එපා මෙතන නෑ නෑ ඔබ වීඩියෝ කරා නවත්තන්න නෑ නෑ උඩ මේ ඉනවා මේ ඇතිනේ ඔව් මේ වඩි වැඩ කරන්න නෑ මේක මං උස්සන්නේ නෑ මල්ලේ ආව් මේ සීතල නෑ ඔය කසුනා අර පරණ ගාන්නම තියමු බා දැන් වහින්නේ දැන් තමයි වැස්ස පටන් ගත්තේ ඔය ඇති බං මෙහෙ හැමසැරේම පහෙන් පස්සේ වහිනවලු බං නිවුස් වල තිබ්බේ පහෙන් පස්සේ වහිනේ රිවර්ස්ටන් ගියා නම් මීටර එන ඒ ආවෙට දායනකොට වීඩියෝ කටනකොට ෂෝට් වීඩියෝ කෑගත් දාගෙන ඉඳන් මේ උඹ මේකට බීප් බීප් දාගන්නේ මං කුණු මට දියා මොන හරි හොඳේ මේ වීඩියෝ යකෝ මොකද ගන්න ඕන හොඳේ කවිදු මේකේ බීප් බීප් දාගන්නේ මයි කුණුවරප වලට What? අඩෝ මේක වීඩියෝ වේරිත් දන්නේ නැහැ හොඳ මොනවා වීඩියෝ වේලක් දන්නේ මන් දන්නෙත් නෑ මට තෙතයි හීතලයි වෙවුලනවා ඔබ තව අරහෙට අර මෙතන ගහන්න අර මොකද්ද ඔයා කරන්න හදන්නේ ඔය දුන්නක් හදන්න නේද යන්නේ මගෙත් ඇට දෙක තලන්න යන්නේ ඔව් එපා ඒක ඔහොම ඉදහත් මේ දෙරක මේකට අරකට ගන්න මැද්දට ගන්න දෙපැත්තේ ළඟ දෙකට ගන්න අදින්න එපා ඉඳන් ගැට ගහගන්න ගොඩක් හුලම් බදන්න හදන්න එපා හොඳේ වත්තේ හුලන් තමයි ඉතින් සර් වත්තේ හුලම් කියන්නේ මං නම් අර ටෙන්ට් එක පිටිපස්සේ මචං මං නවතින්නේ ඌරා ගැහුවක් කවන්නේ මං ඒක නවතින්නේ අසුන කොහොමද ඉන්නේ බා දැන් දරප ගත්ත ප්‍රාණ මේ බෝතලේ ගෙනාව නේද බෝතලේ මොකි නැවෙන්නේ යකෝ මගේ රේන් කව එක මේක ඕනේ නැහැ නේ දැන් කරගේ ඕනේ නැහැ කියලා පකා දැන් හරි පොප් ලයිටර් තියෙන ලයිටර් පාක කල්ලා
එපා එපා ඔක තියාගෙන ලයිටර් දෙකක් තියෙනවා. දැන් මූ ගෙනහලා තියෙන ඉවර වෙච්ච ලයිටර් එක. තව පොඩ්ඩක් මම අපේ එක ලයිටර් එක ගිනි තියාගන්න. කොනපත්තු වෙන්න පෙඟිලා. මේ අතන මේ දැනෙන්නේ නැවුත් අත මේ පිච්චුවක් දැනෙන්නේ. අඩුලිය කාවිද? මේ අත පිච්චුවක් දැනෙන්නේ නැහැ බා. කපුත් වෙනවා. දැනෙන්නේ නැහැ හුත්තු. ඉතින් මගේ තල්ල මංගෝ. කිරි සීතලක් තියෙන. මොකද ඉවර කරන්න එපා ඉතින්. මේ ටෙන්ට් එකට ලයින් කරලා ගිනිමල එක රවුලන්න නැහැ ඇවිදින්න. ලයිටර් එක. ඉරිතලයි මී අරන් ඉන්නේ පිටෙන් පවා දුන් දානවා. අපිවත් පොඩක් කොහොමද ගන්නේ මේ කැතුලිනේ දර හොයනවා දර හොයන්න යනවා කැලේයා. බොට කොළඹින් යකෝ කුරුදු දර ටිකක් ගේන වෙනවනේ ඔච්චර කුරුදු තියෙන කොළඹ වේලිච්චා අනහුත් ගන්න ඒ ටික මේ අදින් දාගෙන මේ ටෙන්ට් එකට දාගෙන ආගේ ටෙන්ට් එක පල්ලෙහා උරුන්දර හොයනවා. කතා කරන වචනයක් ගානේ ජීවිතේට අරුගේ දුම් පයින්නවා මේ බං හීටරේ ඉඳන් රස්නේ අදනම් මොකක් කේසයක් තියෙන්නේ බං. දැන් බොලෑ නෑනේ. අපි ඉන්න දැන ෆොට් එක. යකුව තේන තැනින් නෙමෙයි අස්සෙන් ගෙහි අස්සෙන් පල්ල මේක වත්තු වෙන්නේ ලාම්බුද ජුට්ටක් දාපන් බං මූඩියා. යාපු සෙල්ල කිවර කරගනින් ඔක්කොම ඉතින් ටෙන්ට් එක යනවා පුළුවන්. මේ ඒ වැඩේ කරගන්න කොහොමද නොබ වෙලාවකි මොන දුම්බිම මකරෙක් ඉන්නවා. දර හොයන්න යමු. මේ රොඩු ගොඩ ආසනක්ද බං? හසු වල අත දාන්න එපා හොඳේ. කැලේක ගියාම ගිනි තියාගෙන තේරෙන්නේ නැහැ නේ අපිට. කොහේ හරි යනවා වටේම ගිනි තියෙන නැන්ද කෙනෙක් ගෙනවා. ටෙන්ට් එකට ගිනි තියමු. ආයි ඒක තමයි දැන් කරන්න කවුතු මරනවා හීටරේ. ඒ මොනවා හරි පත්තු කරන්න වෙනවද? මෙන්න මේ මැරිච්ච ගස් මේවා හයිය ගන්න හොතන බලන්න වටේ පොඩ්ඩක් පෙඟිලා දීපරනේ මේ ඇතුලේ උත්තර කේස් එකක් නෑ ඔය ඕවා මචං පතුරු ගහන්න ඕනේ බා. අරන් වරින් කීයක් ගෙන නෑනේ අපි යනවා. පොකට් එක බිගක් ගේන්නේ. ඒ පකාටත් නරක නැති අයියේ. මේ මේක දිගාරන්න පුළුවන් එකක් කැම්පින් ඩයල් එකකින් මොකටයි මොනවාද මොකක්ද? මෙහෙම තියන් ඒතර දහනය හුලඟට කිසිම ප්‍රශ්නයක් නෑ ඕන හුලඟ උයන්න පුළුවන් හුලඟින් මට වැඩක් නැත. මේ මේක රත් වෙනවා යකෝ අල්ලන් ඔව්. ඒක මගේ ඔය ගෑස් එකක් තියෙන්නේ ඔතේ. yes ඒ දැන් ඔතන නිමිනවනේ බං ඒ තුන් වහිද්දි මුලින් අවුලෝගෙන හිටහන්කෝ. මේ පොඩ්ඩක් මේ කවුත් හීටරේ හැබැයි මේ පින් එක පොඩ්ඩක් තිබුණා අත කරගෙන කඳු පෙල්ලම් දුවන්නේ උත්. මේ වීඩියෝ පත්තු කරන්නත් ඕන දුම් ගහනවා. ඔය මේ ගන්ද? විතරමයි ගේට් වෙස්ටර්න් වල ඉන්න කට්ටිය නෑ 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 දීලා නෑ බිම්බහන් කොසන ඔය බිම්බහ ගිනි වැලේ වලට අපි දුම් කොච්චියක් එවුවා. අරේ පත්තු අරේ බයි.
දුක්ඛා බායි ලයිටරේ පාගන්න ඒවා බට්ටෙට ගියා වගේ ඒක ඔන්න නැවතත් නියම හිමිකරු වීඩියෝ කරන්නට පැමිණියා මෙච්චර වෙලා ඉතින් දන්න නැහැ කට්ටිය හරිම බිසි ඈ අපේ උන්ට එක දැන් මේ වෙද්දි ගිනි මැලේ කෙසේ වෙතත් දුම් ගහන පටන් ගත්ත යක්ෂය භූතය ඔක්කොම පන්නලා ඉන්නවනේ මේ මුලින් පත්තු වෙනවා පත්තු වෙන්නේ නැහැ ඔය හිමිට රත්වේ පත්තු වෙන දියන් right. සෙල්ලම් ඩයල් ගන්න මේ යාමි ඩයල් පත්තු කරන්නේ දුම ගහලා දෙනවායි ලොවෙත් යන්නේ දුම හරි කවන්නේ මොකද දැන් දුම කාටියට නම් දැන් ගල් වෙන්න ඔන්න මෙන්න ඉන්නේ ඒ තරම් සීතල නම් තියෙනවා සුපිරියටම අපේ හට් එක වෙන්නන්න බැරුණානේ ඔන්න අපේ හට් එක කෙලියම මේ කෑම්පින් ටෙන්ට් එක ගැහුවා ඒක අපේ වෝටර් රෙසිස්ටන්ට් විතරයි මේ අයියෙන් වැස්සක් ඇසොත් එම ඇතුළේ ඉන්න කට්ටියට සෙත්ත පොච්ච වෙනවා ඒ නිසා මේ කෙලින්ම රේන් කව එකක් අපි වෙනම මහලා හදාගත්ත මේකට ඉතින් අපි වැඩ කරගන්නත් හොඳට මිඩ ඇති ඔක්කොම සෙට් වෙන ඉඳලා වැඩේ ගානටම සුපිරියටම ආවා දැන් මේ වෙනකොට අපි සන්සෙට් එක ගැන පෙන්නුවා. ඉතින් අපි ඔඩ ඉන්න මේ ඉතින් ඉර බෑගෙන ගිහිල්ලා ඉතින් සුපිරිම view එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ වහිනවා. රස්සට ඉතින් මේ view එක දකින්නකොට ඉතින් වැසි මොනවද? සුපිරිම view එකක් තියෙන්නේ. හරිද? මේක ගන්න. මේ කුකින් මාස්ටර් එකේ වැඩ කරලා අපි කිරි කෝපි හදන්නේ. ඔයගොල්ලන්ට අපි හොඳටම ගැහෙනවා සෙට් එක මේ පටපට ගාලා අපි මේක සෙටප් කරගත්තා. පස්සේ ආයි වීඩියෝ එකක් දාන්නම් ඊළඟට ආයි පැය තියෙනවානේ. අල්ලන්න මල්ලි කෝපි ටික මුදු. මෙතන ඉදිරි ගලවන හරියනවා. ගලවන අනිත් මම මගේ දින ගලවන මර දෙරිමත් තියෙනවා ඒක නේද කෝපි ඇති කට්ටියට කෝපි හෙට කොන්ක්‍රීට් වේවි. අර බලපන් මං ගියා විතරයි බල ගිනිගොඩ නිවලානේ ෆේස් එක ධර්ම තත්ත්වයක ඉන්නේ හීතලේ අපි ෆිරිකෝපි හදුවා ඔය පාගන්න මම ෆෝන් එක කොහෙද දන්නේ නැහැ මේ හුත්ත පාග යනවා ගැන කෝප් එකේ යා කොම්බ 10කට ගෙනවතු එකපාරට මේක පාරට එකනේ යූස් කරන්න මේකේ බිස්කට් එක දිනනවා නිකන් සුදු පාට කොල්ලේ මේ ටිකක් තියාගන්න ටේස්ට් එක කොහොමද බලන්න මේ ලී තියෙන එක නෑ කසුනා පින් ඇයි ගන්නවා ඇති බහන් කතා පස් වන්නෝ එළිලාදී මොකද්ද ආයෙදු මේ මට කප්පයක් ගත්තේ නැද්ද එතන ඒක පාංගේ අඩෝ සිරාවට කියන්නේ නෑ බා අර දින පාංගෙට්ටද නෑනේ අර දින පාංගෙට්ට තමයි හැට ප්‍රතිපානුයි පිරිකෝපි මේ කීයක් තියෙනවද දන්නේ අල්ලන්න කෝප් එකෙන් ඕන ගැතිය තේ එන්න අපේ රෑට කොත්තුමේ යා තින්න කන්නේ බං කොත්තුමේ වීඩියෝ කරන්න නම් ලොකෝට වෙලාවක් නැහැ අපිට පස්ස සීතලාවේ ඒ ආසේ මේ අකෝ සොසේජස් ටිකක් විතර දාලා ඇවිල්ලා අද රැට නැත්නම් සුපිරියක් දාන්න නැති ඒක ගන්න බෑ බා කුඩු ගන්න මේ වීඩියෝ ගන්න කොත්තුමේ ගහන්න වෙන්නේ කොත්තුමේ මෙයාට අරගෙන ඉන්න පොඩ්ඩක් මේ පොඩි දෙන්න ඕනේ ඒකට තට්ටුව හරි එයා තට්ටුව දෙන්න හොඳට අන්නේ දේ තමයි කරන්න ඕනේ තට්ටු කර අන්නේම තට්ටු කරන්න ඕනේ හොඳට තට්ටු කරන්නාට දුර ඇරි
අපි වටේ විවේක පොඩ්ඩක් බලමු. අපේ වතුරක මේ ගික්කනවා. මෙහෙට ඇවිල්ලා බලපන්. පල්ලෙහා හතරම එකට දාන් කමුයි. එන කරන් දෙන්න. බලවිදියම ගන්න. අසුනම පොඩ්ඩක් උන් කරන් අම්බා. මොනවද? ආම එකක් දාලා නෑනේ. නෑ මේ ඔය ගන්න මේක පුරවන්න තමයි දාගන්න. දැන් හතරම අත්තේ උග බය නැතුවද? අර තෝච්චි කරන් කැලේ. මම කැලියම් මැද්ද ඉන්නේ. ඔය පැත්තේ වගේ වුණා නම් මේ වගේ බං පොල් අත්තක් හරි දිනව බං. අර කොන ආයි කුඩු වෙලා කුඩු පට්ටම් වෙනවා. අපි දැන් මේ ස්ටේෂන් එකට දුවන්න උන් පැය එකමාරක් තුනක් විතර. වතුර වැඩි වුණා අපේ. නෑ පොඩ්ඩක් තම්බහන් ඒක අවුලන්නේ නෑ. එයා අපිට අවුලන්නේ නැහැ නේ වතුර වැඩි වුණානේ. ගෑස් එක පොඩ්ඩක් අවුල් යනවා. වතුර වැඩි. කවිදුවා වතුර වැඩි නෑ. ඕක තැම්බෙද්දි ලොකු වෙනවා බං. ඒක දාන්න. මට අම්බිලා ඊට ලයි බං අපුවානේ. තෝ කරන්නේ අහද? ඌ නයිකත් කෑවොත් අහුන්දයියා අහුන්දනේ අද රාමත ජමොත් කොහොමද දුවා පයිය පිස්සුනක් දැනෙන්නේ ඒ අපිට අනු ගැදගෙන හොයන්න බන් තිබ්බේ. ඊට ලයි යකෝ අම්මා. හිමින් බලන්න මේ ඔයගොල්ලෝ ගෙයිමැලේ පත්තු කරන්නේ නැහැ. ඉනි වල කතා කරන්න එපා දැන් ඉන්දියන් ගේමල පත්තු වෙන්නේ නෑ මචං. පුළුවන් නම් මේ තියෙන ඉටිකොල ඔක්කොම දාලා පත්තු කරමු එච්චර තමයි මේ දෙපැත්තේ කරා මේ ඉන්දර ඔන්න ඕකම තියාගෙන හම්බා අඩුවේ තැන් කියලා පැය ඒකට මේ ප්ලේට් දාලා මේ බුෆේ දාලා දෙන්නේ නෑ. බොබේ දාලා දෙන්නේ නැහැ කොට. නෑ මූ මේක දෙනකෝ පෑන් එක ඒක හරියන්නේ පෑන් එකක් ගෙනාද? ඔව් මම සොසෙල් බදින්න කියලා. පෑන් එක ඔලුවේ වගේ නිද. අපේ දරියා මම බැදලා දෙන්න පෑන්. අතෝ දෙකක් උත්තු දැක. එකක් උත්ත දැන් මාළු පොඩින් පාන්නන්න. තාත්තා ගුවා මං ඕවා කන්නේ නේද මොකටද ඔගෙන. දැන් ඉතින් අසවලට තියෙන හෙට ගියා. මම ඉද්දර අරගෙන යනකොට ඔක්කොම අරගෙන. නැති වෙයිනේ. ඉන්න නාක් කරනවා. පොඩ්ඩක් කීටේ තියෙන ඕන ගෙඩිය. ඕන්නේ ඕනේ. ඕන්නේ නාක්කල බෑ. Yeah. මේක නිවෙන්න කන්න බෑ. නාත් පොඩ රහබන. වරෙල වට යලා කාපල්. ඉතින් මේ පෑන් එකට දෙන්නේ දාගමු පෑන් දෙන්නේ වරන්නේ කමු. ඒ මුණක් කමන් තා මදි වගේ නේ. ඔව්. නූඩල්ස් එක හදලා ඉවරයි හලෝ. නැගත් හතරම දාන්න ඒ වගේ. මොනවද හතර දාලා නෑ එක් තුනේ දෙන්න. එකක් දාන්න. ඔව් පෑන් ගහලා. තෙල් එකක් මිසින් වුණාද? ඒ තෙල් තුනේ දෙන්න. තෙල් එක මද්ද? යා හවස් 5 වෙද්දි ගියාද? බලපන් මම ප්ලෑන් කරපු එක දණක් ආව වැරදුනාද කියලා ඈ. මේ මෙන්න මේකට මම දාන්න ඔයාලට කිව්වා හයිට 4 5 අපි ටෙන්ට් එක සෙටප් කරනවා කියලා. මේ දෙකට මේ දාගන්න. විදිහට වුණානේ. දෙන්නට අපි දෙන්නට මේක දාලා දෙන්න මේ මන් තියෙන මං කාලා මං නිදා ගන්නවා. පට්ට සරයි බං. මේ ගොඩක් දාගන්න. රහනා පකේ මිලෝ රහන්නේ. ලෝරහන්න මේක නතු. ඔය රහ දැනෙන්නේ නෑ බං. මේම තියෙන්නේ එල කිසිම අවුලක් නෙවෙයි. ඔය දැම්මතුනේ දෙල්ලේ. දැම්මතුනේ දෙල්ලේ. අර මම මේ ෆෑෂරේ දාන්න නේද මං ඉන්නේ බැටරි වහන්න වාස්තු. ඇති ඔක වෙන යන්නේ නැහැ. ඔක ගුලක යන්නේ. කරකවපන් ටික.
මෙන්න එකට දෙන්නට දාගෙන අපි දෙන්න කවද කන්න දෙන්න ටැන්දයක් දන්න තියෙන ඔයගොලන්ට දැම්පේ එන්න ඔන්න මොකක්ද කියලා ඔයගොල්ලෝ ඉස්සලා හිතන්නකෝ බලන්න අපි දැන් හට්ටක් ගහලා මේ ටෙන්ට් එක ඇතුලේ ඉන්නේ ඒත් එක පොඩ්ඩක් එළියට ආවා පොඩ්ඩක් බලන්න තරු පායලා වගේ තියෙන්නේ මොකක්ද දන්නවද මේ ඇවිල්ලා පොළවේ මට්ටමේ තියෙන ගෙවල් වල එළිය ආයි පොළවේ තරු පායලා වගේ තමයි පේන්නේ මේක මේ කැමරා එකට ඇත්තට කැප්චර් වෙන්නේ නැහැ ඇත්තට මේක ලයිව් තමයි බලන්න ඕන අපිට තමයි රියල්ම එක්ස්පීරියන්ස් එක තියෙන සුපිරියටම ආයි නිකන් පොළවේ තරු පායලා වගේම තමයි තියෙන්නේ මේ තියන්නේ අහස මේ තියන්නේ පොළව මාරම ලස්සනක් තියන්නේ අදට කෑම්පින් කරන්න කවුරුත් නෑ කට්ටිය අපි සෙට් එක තමයි මුළු කන්දට වෙන්නේ අපි හතර දෙනා පලාතනවා අපි විතරයි පලාතට අපි විතරයි සුපිරියක් තමයි අද ඉතින් සීතල තමයි පොඩි අවුලකට තියෙන්නේ අවුලක් නෑ දැන් අපි ජේසි දාගෙන කොහොම රෙඩ් වුණාට පස්සේ සීතලවත් ප්‍රශ්නයක් නෑ ගන්නෑ ඔන්න අපේ කට්ටිය ඉන්නවා ටෙන්ට් එක ඇතුලේ දැන් හොඳ රැට් දාන්න හදන්නේ අපි ආලෝකේ සපයනකෝ හඳ පහලා නෑ මල්ලියා හඳ හඳ අදහසේ එක්කෙනෙන්න වෙලාසනවනේදී අපි තින්නවා ඉතින් අපි නිදේ ගන්න අඩෝ ඒ ක්ලවුඩ් එකේම ලස්සන 40 විතර වෙලා තාම සන්රයිස් එක පටන් ගත්තේ නැහැ. සීතල අම්බානේට අන්න දැන්ට තියෙන view එක අර පේන්නේ අපේ මේ කට්ටියම දැන් හොඳ දන්න කට්ටිය කියන්නකෝ බලන්න මේක දිගට පේන කවුන්ට් 3-4ක් තියෙනවා ඔයගොල්ලෝ කමෙන්ට් කරන්නකෝ මොකක්ද කියලා සිරිපාදේ පේනවා මෙහෙට zoom කරන්න දෙන්න පොඩ්ඩක් ඔහොමයි තත්ත්වේ අපි මේ අනිත් එක්ක ඉන්න හොඳට කිකි ඒකට අපි ටෙන්ට් එක තියනවා අනිත් එක නම් ඇතුලේ හොඳට නීති පොඩ්ඩක් ටෙන්ට් ඇස් කරගන්නත් ඕන මේ මොටෝ සීතල හොඳට අග්ගල් නීති ගත්තක තමයි කරේ කට්ටියට රෙඩි වුණ ගාම ඉතින් තේ එකක් එහෙම හදලා අයි වීඩියෝ එකක් ගන්නම් ඈ සීතල යම්බානට රෝදී හරි වගේ කෝපි එකක් තේ හදනවා අපි තේ හදනවා පට්ට සීතලයි මේ ආකාරයට අපි දැන් උදේට කිරි තේ එකක් හදන්නේ ඉති නම් තියෙනවා සුපියටම ඕකම දාපන් ඔව් වැඩක් නැහැ තියාගත්ත කියලා නෝබ කිරි තේ ගන්න කියලා සුපියට එච්චරයි ඉතරයි මෙන්න ප්‍රකාශම් කරග පේනවා බැටරි බහිනවා ඊට පස්සේ ඊට පස්සේ අපි හන්දාරගෙන මේ ආකාරයට දිය කරගන්න ඕනේ පොඩ්ඩක් නැත්තම් මේක ප්‍රම්බානට කැටි ගහනවා ඊළඟට අපේ කෙලින්ම ඖෂධීය පානය දාගන්න ඒකේලා ට්‍රික් එකක් ඈ ටොයිලට් යන ප්‍රශ්නෙට දෙන්නවා වලට රොක්කත දෙන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ ටිකක් අඩිවර කොම්පිටි එකක් දාගත්තාම ප්‍රශ්නේ කරයි ආයි ගෙදර ගිහිල්ලා තමයි කොන්ක්‍රීට් එක ලින්දාස් කරගන්න තියෙන්නේ එන්නේ නැද්ද මං ඒක අට
පොඩ්ඩක් කවලද ඇතිද බලන්න කලවංකල් කෝපන වැඩි වුණාද මන් කමන්න කෝපින වැඩි වුණාට මට කවලම් කරලා ගන්න කොහොමද ඊළඟට සීනි ටිකට් හැඳි 4 බෑගින් සීනි හැඳි ගවන වෙනවා දවසේ වැඩිම කල්ලද බන්ති ගෑස එක හරියක් කියලා ඕන්න ගන්න කීයක් දැම්මද කොහොම ඇති ගල්ල වතින් මේ වහමුණේ ඔන්න හොදි අපිටත් ටිකක් රස වෙනවා දැන් ඉතින් ලි පෝස්ට් කරන බලාගෙන තමයි ඉන්නවා කිරියක උතුරනවා නැත්තම් ඉතුරුම මොකද්ද උතුරහම කීයක් බොන්න තියෙන්නේ දැක්කද කැටි ගහලා තියෙන ඕකත් කටනව දන්නේ අඩියවත් තියන්න බැරි ගන්න සීතලයි ඉරවුදා අර ඉර සන්වාසය පේනවා බා උඩින් කට ඇරන් දාන්න අර පේන්නවා ඇවිල්ලාද තිරාට අර තින්නේ සන්රයිස් එක පටන් ගන්නවා හතර අර තින්නේ වෙන කිරි උතුරනවා අර පැත්තෙන් ඉර මේ පැත්තෙන් හඳක් තියෙනවා බා අඩේ තිරාට යෝ ඊයේ නෑ බුල්බුල් දාන්න අදර ඇතිනලා බලලාම යම ගින්දර අඩු කරා කිරිය ගිතුරුවා ඉතින් ඔයාලට වීඩියෝ එකක් දෙන්න වෙරුණා බාන දැන් ආයි පාරක් උතුරා ඔන්න කිරි උතුරනවා ඔය ඇති ඇති රයිට් අපි එන ලිපෝ ගෑස් එක නම් ඔෆ් කරන්න නැතක් කොන්නේ නේද ගෑස් එක ඔන්න කිරිය ඒ වරෙල්ල තේ බොන්න වරෙන් එළියට කකුල් වල ජරාව ගෑවෙන්නේ නෑ බා එහෙනම් කීත් හදලා ඉවරයි දීමත් තමයි තියෙන්නේ අපි පොඩ්ඩක් අස්පස් කිරිල්ලම් පොඩ්ඩක් ඉතින් අපේ අවුල් යනකොට ඒක රොඩ්ඩක් ගන්න නැති වෙනස් කරලා යන්නේ මේ වෙද්දි නම් ඉර පායලා තියෙන සුපිරිම අපිට සන්රයිස් එක නම් කැප්චර් කරගන්න බැරි වුණා මේ කොහෙද තේරලා සිටියනේ ඒ අද සන්රයිස් එක විනාඩි 2කට 3ට වට ගාලා මේ ඉර පායලා එහා පැත්තේ මේ අපි ඉන්න තැනත් එක සන්රයිස් එක කැප්චර් කරගන්න ටිකක් අමාරුයි මේ ඒකයි පොඩ්ඩක් තියෙන ප්‍රශ්නේ අපි හිතන් හිටියේ ටෙන්ට් එක ඉස්සරහා මේ ටෙන්ට් එක මෙතන ටෙන්ට් එක ඉස්සරහින් කරින්න සෙට් එක කියලා වෙච්චර වැළුවේ නෑ කොහෙන්ද ඊට පායන්නේ කියලා කට්ටිය රට්ටක් ගාලා සෙටප් කරගත්ත හින්දා කොහොම හරි මේ සුපිරිම වීව් එකක් තියෙනවා මෙතන ටෙන්ට් එක ඉස්සරහම අර පැත්තේ ඔය ලාවට පේනවා ඇති බලන්න යන තැන විතර ඊට පායගෙන එනවා ඇවිල්ලම් බලන්න ඕන වීව් එකක් සුපිරිම වීව් එකක් තියෙන්නේ ඉර පායලා තියන්නේ මේ විදිහට තමයි අපේ සන්රයිස් එක අපිට දැන් කැප්චර් කරගන්න පුළුවන් උනේ මුල් වෙලාව නම් පොඩ්ඩක් අමාරු නම් කැප්චර් කරගන්න අපේ කට්ටිය තේ හතර දිඩින්ද
හොයි සාමාන්‍ය විදිහක තියෙන්නේ. මීට වඩා හොඳට මේ කැප්චර් කරගන්න ප්ලේස් තියෙනවා. මම මේ පුළුවන් ළඟම තැනින් තමයි කැප්චර් කරගන්නේ. අපේ කැම්පින් සයිට් එක මෙතනින් අපි හයික් එක බහින්න පටන් ගන්නවා. දැන් අපි කැම්ප් ටික අකිලෝ ඔක්කොම ටික සෙට් එක ඉන්නවා. ඉතින් ඔන්න යන්න කට්ටිය හයි කියන්න. හයි එහෙනම් මාත් ඉන්නවා මේ. අපි යන්න හදන්නේ කට්ටිය මෙනම් දෙයියන්ගේ වේටෙන් අපි බහිනවා. ඔන්න ෆයිනලි ආයි අපිට අන්තිම වතාවට දකින්න ලුක් එක. රයිට්. අර එහා පැත්තේ සිරිපාද වෙනවා. ඒක උඩින් වැහි බලාකුලක් තියෙන. ඒක සුපිරියටම තියෙනවා. මේ හරියටම සිරිපාද උඩින් වැහි බලාකුල. දෙයියන්ගේ හස්කම් තමයි ඉතින්. රයිට්. ඒ ඇස් ජෙට් එකකුත් යනවා. අපි එහෙමනම් මෙතනින් කැම්ප් සයිට් එක අවසන් කරනවා. පල්ලේ හරියදී තව වීඩියෝ ෂොට් දෙක තුනක් අපි දාන්නම්.